2019ට පෙර ශුද්ධ වූ කුරානයේ පරිවර්තන හෝ ඉස්ලාම් පොත් නිදහස් කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නිර්දේශ පොදුවේ ලබාගෙන තියෙනවා. මේ කටයුත්ත හසුරුවනු ලබන්නේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා. කෙසේ වුණත් 2019 අප්‍රේල් පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශය නව උපදෙස් මාලාවක් මේ සඳහා නිකුත් කළා. ඒ අනුව කුරානයේ පරිවර්තන හෝ අරාබි පොත් සුදුසුකම් සහිත මුස්ලිම් විද්‍යාර්ථීන් විසින් සමාලෝචනය කර වෙනත් කිසිදු ආගමක් විවේචනය කරන හෝ පරිභව කරන පාට නොමැති බව තහවුරු කළ යුතු බව දැනුම් දීලා තිබෙනවා. එමනුම් අංක 1 සහ 2 ලිපිවල ඒ බව තියෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුවෙන් විද්‍යාර්ථීන් නම් කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ මත පදනම්ව සමාලෝචන කමිටුවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් පිහිටවලා තිබුණා. කමිටු සමාජිකයන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශ හා රාමුව යටතේ තමයි පත් කරනු ලැබුවේ. එමනුම 3 හා 4. ඒ වගේම කුරානයේ පරිවර්තන හා ඉස්ලාම් පොත් ආනයනය සඳහා සුවිශේෂී උපදෙස් හා මාර්ගෝපදේශ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කරලා තිබෙනවා. මෙම රාමුව යටතේ සමාලෝචන කමිටුව ද්‍රව්‍ය පරීක්ෂා කර නිර්දේශ ලබා දීම තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ. ඒ අනුව අංක FCSU 82.33306 දරන කන්ටේනරේ අඩංගු වෙලා තිබෙන ශුද්ධ වූ කුරාන පහත සඳහන් තොගය ඒ නිර්දේශ ප්‍රකාරව තහනම් කරනු ලැබ තිබෙනවා. එමනුම් අංක 7 අරාබි බසින් ශුද්ධ වූ කුරානය ප්‍රමාණය තමයි 25000ක්. ශුද්ධ වූ කුරානය දෙමළ පරිවර්තනය එහි ප්‍රමාණය 15640ක්. ඒ වගේම ශුද්ධ වූ කුරානය දෙමළ 9720ක්. ශුද්ධ වූ කුරානය සිංහල 1200ක්. කලින් සඳහන් කරන ලද කන්ටේනරයේ ඒ තොගේ අරාබි බසින් ශුද්ධ වූ කුරාන පිටපත් 25000ක් නිකුත් කරලා තිබෙනවා ගැටලුවකින් තොරව. එමනුම් අංක 8 ඉතිරි ශුද්ධ වූ කුරාන පරිවර්තන පිටපත් 26560 සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන දැනට රඳවාගෙන තිබෙනවා. පොත් සමාලෝචන කමිටුවෙන් අනුමැතිය ලබා දී නොමැති අතර පරිවර්තන සඳහා ප්‍රතිෂ්ඨාපිත රාමුවේ අවශ්‍යතා ආනයනික කුරාන පරිවර්තන සම්පූර්ණ නොකරන බැවින් අවශ්‍ය නිෂ්කාසන ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලබා ගැනීමට නොහැකි වී තිබීමයි මෙහි ගැටලුව. එතනත් එමනුමක් ලිපියක් තිබෙනවා. මෙම තීරණය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගනු ලැබුවා. ඒ උද්ෘතය තිබෙන්නේ මෙහෙමයි. ගැටලු සහගත පොත් මුල් ප්‍රකාශකයන් විසින් නිවැරදි අදෝලිපි නිවැරදි අර්ථ විවරණ අදාළ පිටුවල ඇතුළත් කර ඇතනම් මිස නිකුත් කළ නොයුතුය යන්න. කරු කතානායකතුමනි, මෙතන මේ ප්‍රශ්නය අපි දැන් ටික දවසක් තිස්සේ උත්තර දෙන ප්‍රශ්නයක්. මේ නොගැලපීම් ඒ වගේම මේ දීර්ඝ උද්ෘත වලට අදාළ රෙෆරන්සස් පැහැදිලි නොකරපු තැන් 30 ගණනක් තිබෙනවා. ඒවා තමයි අපි පැහැදිලි කරගන්න මේ ආරක්ෂක කවුන්සිලෙන් මේ මඟ පෙන්වීම කරලා තිබුණේ. ඒක කරන්නේ ඇත්තටම ආගම් අතර ජන ප්‍රජාවන් අතර කිසිදු ආකාරයක සංහිඳියාවට පළුද්දක් ඇතිවීම අපේ අපේක්ෂාව නොවන නිසා. අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් කිසිදු සමාජ අසමගිය වළක්වා ලබමින් නිසි පරිවර්තන පැහැදිලි කිරීම මුස්ලිම් ප්‍රජාව වෙත ළඟා විය යුතුයි කියන එකයි අපේ අදහස. 2019ට පෙර මේ අවශ්‍යතාව තිබුණේ නැහැ. ඔබ දන්නවා 2019න් පස්සේ තමයි මේ ටිකක් තීව්‍ර පරීක්ෂාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් මත කෙරෙන්නේ. මේ සඳහා විද්වතුන් නම් කරන ලෙස දැනුම් දුන්නට පස්සේ මෙන්න මේ විද්වත් කණ්ඩායම තමයි ග්‍රන්ථ පරීක්ෂාවට නම් කරනු ලැබුවේ. 2021 ඒ ස්ථාපිත කිරීමේ සිට කමිටුව ස්වේච්ඡාවෙන් අඛණ්ඩව සේවය කරන බව කියන්නට ඕන. ශාස්ත්‍රපති ෂේක් අක්‍රම් නුර් අමීර්, ඒ වගේම ෂේක් ආචාර්ය ඒ අස්වර් අසාම්, ෂේක් මුර්ෂිද් මුලාෆර්, ශාස්ත්‍රපති ෂේක් සැකී අහමඩ්, ෂේක් ශාස්ත්‍රවේදී ෂේක් AH ඉස්හදුනින්, ෂේක් මුෆ්ටි මුස්තාපා නීතිවේදීතුමා, ඒ වගේම අධ්‍යාපනපති ෂේක් MRM සිල්මි. මේ කියන විද්වත් කණ්ඩායම ගෞරවනීය කණ්ඩායම තමයි පත් කරලා තිබෙන්නේ. ඊළඟට ඔබතුමා විමසනවා තව කොටසක් දෙමළ අනුවාදය සම්බන්ධව. සමාලෝචන කමිටුව ශුද්ධ වූ කුරානයේ අරාබි අනුවාදයට පමණක් අනුබැතිය ලබා දීලා තියෙනවා ගරු කතානායකතුමනි. පරිවර්තිත අනුවාදයෙන් අවශ්‍ය රාමුවට අනුගත නොවූ බැවින් අනෙක්වා නිර්දේශ වෙන්නේ නැහැ. ඒ නිර්දේශ නොවන හේතුන් ප්‍රධාන හේතුන් වගන්ති 4ක් තිබෙනවා. මම කෙටියෙන් සඳහන් කරන්නම්. 2 3 වගන්තිය කුරානයේ පරිවර්තනවල අවශ්‍ය ස්ථානයන්හි ජිහාඩ් සහ අනෙකුත් ඒවායේ පද වැනි විශේෂයෙන්ම නිසි පැහැදිලි කිරීම නොමැති විට පාඨකයා විසින් වැරදි ලෙස තේරුම් ගැනීමට හැකියාව ඇති ආයාත් පද අදෝලිපි මගින් පැහැදිලි කරන්න ඕන කියන එක. 2 4 වගන්තිය කුරානයේ පරිවර්තනවල සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් සහ ඔහුගේ ප්‍රිය මුහම්මද් අනාගත වක්තෘතුමා ඔහුට සාමය ලැබේවා. අනෙකුත් අනාගත වක්තෘවරු දේව දූතයන් සහ කුරානයේ සඳහන් භක්තිමත් පුරුෂයන් හා කාන්තාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා සුදුසු ගෞරවනීය වචන යොදාගත යුතුය. ඉහත සහන් අයට ගෞරවනීය
අගෞරවනීය ලෙස සැලකෙන වචන භාවිත කර තිබේ නම් ඒවා නිෂ්කාශනය වෙන්නේ නැහැ, නිදහස් කරන්නට ලැබෙන්නේ නැහැ කියන තත්ත්වය. 6 ගන්තියේ තිබෙන තොරතුර මෙහෙම: හන්බාලි හෝ මාලිකිෆ් පදනම් කරගත් පොත් මෙන්ම ෆට්වාහි පොත් ආනයනය කළ හැක්කේ පර්යේෂණ හා යොමු කිරීම අරමුණු සඳහා පමණයි. 8 වගන්තිය අවසන් වශයෙන් වෙනත් චින්තන හා පාසල් පදනම් කරගත් ඉස්ලාම් පොත් නිසි සාධාරණීකරණය සමග පර්යේෂණ හා යොමු කිරීමේ අරමුණු සඳහා පමණක් තමයි අවසර දෙන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි අනුගමනය කළේ. අවසන් වශයෙන් ඔබතුමා අහනවා දැනට රඳවා තබාගෙන ඇති ශුද්ධ වූ කරන්නේ දෙමළ පිටපත් නිදහස් කිරීම සඳහා රජය ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. මේ මහා සංවාදයේ ඉස්සරහට ඇවිල්ලා 2025 ජූනි මාස 23 වෙනිදා 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වෙලා තීරණයක් ගනු ලැබුවා. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ දක්වා ආරක්ෂක මණ්ඩලයේ නියමයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ මං අර කලින් කියපු අප සියලු දෙනාගේ සංහිඳියාව පතා ජාතික ආරක්ෂා අවශ්‍යතාවන්ට සම්පූර්ණ අනුකූල භාවය සහතික කරමින් එයට සමගාමීව මුස්ලිම් ප්‍රජාවේ ආගමික මත ආරක්ෂා කරමින් සහ රට පුරා අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්න මේ රාමුව ඇතුලේ තමයි කරු කතානායකතුමනි ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. මේ තමයි අසා තිබෙන ප්‍රශ්න වලට දෙන්න තියෙන පිළිතුරු. බොහොම ස්තුතියි.